දැන් මේ අවස්ථාවේ ඔයගලන්ට වැදගත් මම කිව්වා මේ සතියේ අර ධම්මානුපස්සනාව පුළුවන් අය බලන්න කියලා පොත නේද? ඒක අනිවාර්ය දෙයක් හින්දා නෙවෙයි. ඔයගොල්ලෝ පොත්පත් බලන හින්දා ධම්මානුපස්සනාවේ තියෙන ධර්ම කරුණු ටික මොනවද කියලා. දැන් මෙන්න මේක මතක තියාගන්න. දැන් යමේක ඔය කියන ආනාපාන සති දැන් සති භාවනාව විස්තර කරා. ඕක වඩනකොට ඕකෙන් සම්පූර්ණ භාවනාවක් ඉවරයි. තේරුණා නේද? දැන් ඕක විදියටම උත්සාහට ගෙනියනකොට බුදුහාමුදුරන්ට ඕන සම්පූර්ණ සීල සමාධි ප්‍රඥා තුනම වැඩෙන ක්‍රමවේදයක් ඕක ඇතුලේ තියෙනවා. දැන් අපිට තේරෙන්නේ නැති එක අපේ අඩුවක් නිසා බුදුහාමුදුරන්ට මේකේ තියෙනවා. මේක ආය වාද කරන්න යන්න ඕනේ නැහැ. තේරුණා නේද? ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ අපි ඉස්සෙල්ලා. එතකොට ඔයගොල්ලෝ සක්මන් කරා ඒකේ තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන ගුණ තුනම වැඩෙන විදිහ. එතකොට ආනාපාන සතිය පිටින් හදාගන්නේ මනෝමය රූපයක් නැතුව මේ විදිහට ගියා මේකේ තියෙනවා සීල සමාධි ප්‍රඥා තුනම වැඩෙන විදිහ. තව එවැනි භාවනාවක් තියෙනවා. තේරුණා නේද? එහෙම නැහැ කියලාත් ඔයගොල්ලෝ විශ්වාස කරන්න එපා. එහෙමත් කියනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට. දැන් මේ තුන වැඩෙනකොට මේ තුන වඩනවා කියන්නේ අපි දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම මේ ධර්ම දේශනා මාලාවෙම ගත්තේ මේ අංග 8ක් ගැන. නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇතුළත් අංග 8. මේ අංග 8ෙන් දැන් අපි ඇවිදින් තියනවා වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ රකින්න ධර්ම දැන් රකින්නවා කියන මේ වටිනාකම ඔයගොල්ලෝ මොකක්ද උඩට අවබෝධ කරගෙන ඇති. තේරුණා නේද? රකින්නවා කියන එකේ තේරුම තමයි වඩන ධර්ම හරියට වඩන්න අපි පසුබිමක් හදනවා. පසුබිමක් හදනවා. එතකොට දැන් ඔයගොල්ලෝ කරන මේ ආනාපාන සතිය ගැන අවධානයෙන් ඉන්නවා කියන එකේ ක්‍රියාකාරීත්වය රඳාපවතින්නේ මේ වායාමයේ කියන අංගයේ සතිය කියන අංගයයි මත. පැහැදිලි නේද ඒක? මම කියවනේ ඒකට භාවනාවේ තියෙන දෙකයි කියලා જાති. සම්මා වායාමයේ දිනු කරන්න ඕනේ. සම්මා සතිය දිනු වෙන්න ඕනේ. වඩන්න ඕනේ. ඒක දිනු කරනවා කියන්නේ වඩන ධර්ම. වඩනවා අපි. දැන් වඩනවා ඊට අමතරව දැන් සම්මා සමාධි කියන එකට ඔයගොල්ලෝ වෙනම හොයන්න ඕන නැහැ. ඒකක් මතක තියාගන්න. මේක වෙනම කරන වැඩක් නෙමෙයි. දැන් සම්මා වායාමයේ දිනුවක වෙනකොට සමාධියක් දිනු වෙනවා. එතකොට සම්මා වායාමයේ සම්මා සතියයි දෙක දිනු වෙනකොට සම්මා සමාධියක් දිනු වෙනවා. තේරුණා නේද? දැන් ඒකෙන් ඕක අන්තිම හොයන්න දෙයක් නෑ අපිට තියෙන කාරණා දෙකයි. සම්මා වායාමයට මහන්සි වෙනවා සම්මා සතියට මහන්සි වෙනවා. කුමක් සඳහාද මේ මහන්සිය? මේ අංග දැන් 8න් 6ක් අපි යොදාගෙන තියෙනවා. තව ඉතුරු කීයද? දෙකක් තියෙනවා. තේරුණා නේද? මේ අංග දෙක මොනවද? සම්මා දිට්ඨිය සම්මා සංකප්ප. එයයි දිට්ඨියයි සංකප්පයි. එතකොට මේ දිට්ඨියයි සංකප්පයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අවබෝධ කළ යුතු දෙයක් විදිහටයි. එතකොට අවබෝධ කරගන්න බෑ ඒක තුලට ගිහින් කාටවත්. තේරුණානේ? දැන් අවබෝධ කරන්නේ පිටින් ඉඳලා. දැන් මේ ඔයගොල්ලන්ගේ ගෙදර නැත්නම් ගෙවල් ළඟ ගෙදරක ඉන්නේ කවුද කියලා හරියටම දැනගන්න හැංගිච්චා ඉන්නවද නැද්ද කියලා බලා ගන්න මොකද්ද වෙන්න ඕනේ. දැන් එහෙම දැන් පහත් පොලිසියෙන් එහෙම ඉතින් ගිය දුර රින්ගන්නේ නැහැ. එහෙම ගියොත් හැංගිලා ඉන්න පුළුවන් අයට හින්දුලයි කියන්නේ. එදා ඒ වෙලේ නැති අය ගෙදර නැහැ. අවබෝධ කරගන්න නිරීක්ෂණය. පිටේ ඉඳලා බලන්න. එතකොට මේ පිට තැන මොකක්ද? පිට තැන තමයි සම්මා සමාධි. තේරුණා නේද? එතකොට ඊට වැඩි දෙයක් ඔයගොල්ලෝ කොච්චර ධර්මයෙන් අහලා ඉබ්බක් කරන්න ගියොත් තමයි. තේරුණාද? වෙන දෙයක් කරන්න බෑ. ඔයගොල්ලෝ ඉන්න ඕනේ මෙතනමයි. ඔයගොල්ලන් ළඟ තියෙන එක සම්මා වායාමයේ සම්මා සතියයි තමයි ඔයගොල්ලෝ වඩන්නේ. මේ වඩනකොට
මේ අපි කියපු මේ සංකප්පය තුල විවිධ වෙනස් වීම් වෙනවා. වඩනකොට වඩන්නේ අපි සම්මා වායාමයයි සම්මා සතියයි. නමුත් මේක වඩනකොට සංකප්පය තුල චිත්‍රය වෙනස් වෙනවා. වෙනස්කම් වෙනවා. ඒක හරියට බැලුවා මේ වගේ. දැන් ඔයගොල්ලෝ අහලම තියෙනවා. දැන් අපි මෙහි ඔය ඇමෝනියා වායුව එක වායු වර්ග භාවිතා කරේ මේ වගේ ප්‍රීත් භාවිතා කිරීම අනුව ඕසෝන් ස්තරයට මොකද වෙන්නේ? ඒක කඩතුළු වෙනවා කියලා අපි අහලා තියෙනවනේ දැක්කේ නැතුවද නේද? ඒක පිළිගන්නවා. පිළිඅරගෙන අපිත් ඒවා භාවිතයෙන් අඩු වෙනවා. එතකොට මේ ප්‍රීත් පාවිච්චි කරන්නේ ඕසෝන් ස්තරයේ තියෙන ආකාශයේද පෘථිවිය මතද? ඔයගොල්ලන්ගේ වලද? එතකොට දැන් මෙතන ඉඳලා කරන වැඩෙන් එකේ වෙනස් වෙනව නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද අද දවසේ මේ ප්‍රිජ්ජිහකින් නිකුත් වෙන ඒ වගේ වායුවකින් හෙට ඕසෝන් ස්තරයට බලපෑමක් වෙයි කියලා දන්නේ නැහැ. තේරුණා නේද? අනිද්දා වෙන්නත් පුළුවන්, ලබන මාසෙ වෙන්නත් පුළුවන්, ඊගාව අවුරුද්ද වෙන්නත් පුළුවන්. නමුත් ඔයගොල්ලෝ සම්මා වායාමයේ හා සම්මා සතිය වඩනකොට ඒ මොහොතේ අකාලිකව අර වගේ කල් යන්නේ නැහැ. තේරුණා නේද? ධර්මයේ අකාලිකය කියන්නේ ඒකයි. අකාලිකව මේ වායාමයේ තුල ඇතිවන වෙනස්කම අනුපිළිවෙල තමයි ඔය තියෙන ධම්මානුපස්සනාවේ. දැන් තේරුණාද මොකක්ද ධම්මානුපස්සනාවේ තුල තියෙන්නේ කියලා? ඒක වෙනම භාවනාවක් කරන්න යන්න ඕනේ නැහැ අපි. නැත්නම් ඒක හොයනවා අපි කොච්චර. තේරුණා නේද? ධම්මානුපස්සනාව තුල අන්තර්ගත වෙලා තියෙන ධර්ම කාරණා ටික මේ මොනවද? ධම්ම. මේ ධම්ම කියන්නේ අර සම්මා වායාමයයි සම්මා සතියයි වැඩිීමේ සංකප්පේ ඇති වෙන විකෘති වෙන රටාව වෙනස් වෙන රටාව. දැන් ඒක තමයි අර පිළිවෙල. ඒ පිළිවෙල හොඳට මතක තියාගන්න ඕනේ. මේකේ කරුණු වැදගත් වෙනවා අපිට. මුලින්ම ධම්මානුපස්සනාවේ තියෙන්නේ නීවරණ පබ්බේ. එහෙනම් ඔයගොල්ලෝ සම්මා වායාමයයි සම්මා සතියයි දිනු කරන්න වඩන්න ලැහැත් වෙනකොට ඔයගොල්ලන්ගේ සංකප්පයේ තියෙන නීවරණ තමයි මුලින්ම යටපත් වෙන්නේ. තේරුණා නේද? දැන් ඔන්න අපි අද ඉගෙන ගත්තා මේ යටපත් වෙන මොහොතක් විදිහට අපිට කලකන්න පුළුවන්. මේක වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ මේ හැම වෙලේම සිදු වෙනවත් නෙමෙයි. කලකන්න පුළුවන් එකක් තමයි පස්සම්බයං කාය සංස්කාරං කියන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ නීවරණ ටික යන්තමින් හෝ යටපත් වෙච්චි තැනක් කියලා අපිට ගන්න පුළුවන්. තේරුණා නේද? දැන් නීවරණ යටපත් වුණාම ඊගාවට මේ යන සම්මා වායාමයේ හා සම්මා සතිය කියන දෙකම තියෙන හින්දා දැන් අපිට ඊළඟට තමයි ඔයගොල්ලන්ට සංකප්පයේ තුල ඔයගොල්ලන්ගේ පංචස්කන්ධය හඳුනගන්න හැකියාව ලැබෙන්නේ. දැන් ධම්මානුපස්සනාවේ එහෙනම් තියෙන දෙවෙනි පබ්බේ මොකක්ද? පංච උපාදාන ස්කන්ධය කියන එකනේ. ඔන්න පංචස්කන්ධය දකින්න පුළුවන් තැන. තේරුණා නේද? නීවරණ යටපත් වුණාම දකින්නේ. නීවරණ යටපත් වුණාම දෙවෙනි එක තේරෙනවා. දැන් පංචස්කන්ධය හදන්නේ දැන් මම කිව්වා නේද ඔයගොල්ලන්ට කපුටෙක් කෑ ගහනකොට ඒ කපුටගේ ශබ්දය අහනවා නම් ඔයගොල්ලන්ගේ රූපයට කපුටගේ රූපයක් බැඳෙනවා. ඔයගොල්ලන්ගේ රූපස්කන්ධයේ අයිතිකාරී කපුටගේ රූපයක්. තේරුණා නේද? දැන් එහෙම මේකේ මාරු වෙනවා. අපි ඉගෙන වෙනවා කතා කරමු. දැන් මම කතාව කියලා දෙන්නේ. පෙළ කියලා දෙන්නේ පැහැදිලි කිරීම. දැන් එතකොට එහෙමනම් පංචස්කන්ධය යමෙක් අවබෝධ කරගත්තොත් හරියට ඒ අවබෝධ කරගන්න මොකද්ද ඒක යා කරන්න ඕන? දැන් මෙච්චර වෙලාවෙක මොකද? නෑ මෙච්චර වෙලාවේ සම්මා වායාමයේ සම්මා සතිය අමතක කරන්න එපා. තේරුණා නේද? වෙන දෙයකින් නෙවෙයි මේ ගමන දැන් ඇවිදින් තියෙන්නේ. එතකොට නීවරණ යටපත් කරේ සම්මා වායාමයේ හා සම්මා සතියේ
මේ වැඩිම තුලයි. සමාධිය තුලයි. දැන් ඔන්න නීවරණ යටපත් වුණා ඊගාවට හඳුනා ගැනීමට යා දක්ෂණා. මේක තනිකව අනිවාර්යෙන් හඳිනවා දැනගන්නවා කියන නියමය බුදුහාමුදුරු දීලා නැහැ මෙතන. තේරුණා නේද? දැන් සම්මා වායාමයේ විදිහට භාවනා කරා ආනාපාන එහෙම කියන්නේ සතිය ගැන පිළිහිලා හිටියා කියලා කාටවත් අනිවාර්යෙන් යාට නීවරණයටපත් වෙනවා කියන නියමයක් දෙන්නේ නැහැ. වැරදිලි කරුණුකද? ඒකනේ මේ අපි අහගෙන හොඳට කරන්න යන්නේ. හොඳට කෙරුවමයි මේක වෙන්නේ. නැත්නම් භාවනා කරනවා කියන ඉඳගෙන ඉන්න පුළුවන් ඕන කෙනෙකුට නේද? ඒකෙන් වෙන්නේ නැහැ. දැන් අපි හරියට කරලා එතකොට සම්මා වායාමයෙන් සම්මා සතිය දිනු කරලා නීවරණ ටික යටපත් කරගත්තා. ඔන්න යාට එතකොට හැකියාවක් ලැබෙනවා. එයා දක්ෂ නම් හොඳට දැනගෙන ඉන්නවා නම් ගුරුවරයෙක් හරියට මෙහෙවනවා නම් එයාට තමාගේ පංචස්කන්ධයේ හඳුනා ගන්න. එතන ඔන්නෝතෙන්දි හඳුනා ගන්න. එතනින් මෙහා හඳුනන පංචස්කන්ධය බුදුහාමුදුරන්ට ඕන පංචස්කන්ධයක් නෙවෙයි. ඒක අපිට ඕන පංචස්කන්ධයක්. තේරුණා නේද? දැන් ඒ හඳුනාගත් පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා කියවන්නේ කියොත් එයාගේ සම්මා වායාමයක් නැතුව යනවා. හොඳට මොකද කියන්නේ? ඒක නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ ඊට වෙනස් පාඩමක්. දැන් මෙතෙන්දී පංචස්කන්ධය හඳුනගෙන හරියට හඳුනගත්තොත් එයා දකින්නේ ඒ ඇතිවීම නැතිවීම සම්බන්ධව විතරයි. අනිත්‍ය දුක්ඛ. හැබැයි ආත්ම කියන එකේ එහෙම දැනෙනවා කියන එක නෑ. අවබෝධ වෙන තැනක නෑ. නමුත් මේකේ ලාංඡන එයාට ඒ වෙලාවේ දැනෙන්න පුළුවන්. මෙහෙම පංචස්කන්ධය හඳුනාගත්තොත් එයාට වෙන වාසියක් වෙනවා. මොකක්ද ඒ වාසිය? එයාට මේ ඉන්ද්‍රිය අස්කන්නාසාදී ඉන්ද්‍රිය හයේම ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට ප්‍රකට වෙනවා මේ ඉන්ද්‍රියන් හයෙන් පංචස්කන්ධය හදන විදිහ. දැනුත් අපිට එනන්නේ නැහැ. මේ දොස්තර කෙනෙක් ගත්තම මේ ඉන්ද්‍රිය ටික හොඳටම ප්‍රකට වෙන්නේ නේද? ඒක නෙමෙයි මේ කියන්නේ. ඒකවල නීවරණ අඩු වෙලා නීවරණයටපත් වෙලා මේ විදිහට මේ කියන සම්මා වායාමයේ සම්මා සතියයි දෙකමත් තිබිලා මේකෙන් නීවරණ යටපත් උනේ දැන්. එහෙම වෙලා පංචස්කන්ධයත් අවබෝධ කරගත්තොත් එයාට ඔන්න හරියට ප්‍රකට වෙනවා තමන්ගේ ඉන්ද්‍රියන් ධර්ම හය. අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ටික තේරෙනවා. ඔන්න ඒ පබ්බේ. ඊට පස්සේ ඒකෙත් ඇති වෙන නැති වෙන ස්වභාවය අවධානයෙන් හිටියානම් සම්මා සතියෙන් හා සම්මා වායාමයෙන් එයාට ප්‍රකට වෙනවා කාලයකදී එයා ළඟ සංකප්පය තුල වර්ධනය වෙනවා. අර ඔක්කොම ජරා ගතියහක් කරලා අර බොජ්ජංග ධර්ම තේරුණානේ? එතකොට ආයතන ළඟට තියෙන්නේ මොකද්ද? බොජ්ජංග. ඊට පස්සේ සංකප්පයේ තුලයි මේ ඔක්කොම මේ චිත්‍රය වෙනස් වුනේ. මේක අකාලික චිත්‍රයක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ සම්මා වායාමයේ ඒ මොහොතේ වඩනකොට ඉවරම සිදුවේ. තේරුණා නේද? අකාලිකයි කියන්නේ ඒ එක අරමුණකින් මේ අටම ඇති වෙන්නේ. ඒ අටෙන් එක මැද එකක් වෙනස් කරනවා මුල එකේ වෙනස තමයි මේ කියන්නේ. මේක තර්ක කිරීමට නෙමෙයි සමාන තුල බලන්න මේක තමයි බුදුහාමුදුරුවෝ කියන මේ ගමන. දැන් ඊට පස්සේ එහෙම අර බොජ්ජංග ධර්මات දිගටම වඩනවා නම් කෙනෙක්. ඒ වඩන්නත් මොකක්ද ඒගොල්ලෝ කරන්න තියෙන්නේ? බොජ්ජංග ටික මතක් කරලා කියෝන එකක්ද? මොකක්වත් නැහැ. අර සම්මා වායාමයයි සම්මා සතියයි තව වඩන. එතකොට බොජ්ජංග තමයි මනසේ මේ සංකල්පනාවල පිහිටලා තියෙන්නේ අනිත් පහක් කියලා. මේවා වැඩෙනවා. මේවා වැඩිලා ඔයගොල්ලෝ මේකෙන් සකස් වෙලා යම් කිසි තැනකදී මේ සංකප්පයෙන් පිටිපස්සේ මුලින් තියෙන දිට්ඨියට රැඳෙනවා. ඒක තමයි කියන්නේ චතුරාර්ය සත්‍ය දැකීම. සම්මා දිට්ඨිය කියන්නේ ඔතන තමයි. තේරුණා නේද? ඒකින්ද අපි දැන් පුරුදු වෙන්න ඕනේ කොහොම හරි කොතෙන්ද යන්න ඕනේ. බොජ්ජංග ධර්ම හඳුනා ගන්න වෙනවා. බොජ්ජංග ධර්ම පුළුවන් තරම් හදන්න. මේ වැඩිීමේ අහම්බෙන් සිද්ධ වෙයි කාටවත් කියන්න බෑ ඒක නිදි වෙන එක.
තේරුණා නේද? ඒකෙන්ද වෙන කතා අපි හොයන්න හොඳ නෑ. බෝනිමේ යන්න හොඳ නෑ. ඒවා කරන්න බෑ මේ ධර්මයේ. අපි හඳුන ගන්න ඕනේ බොජ්ජංග ධර්මයි වඩන්න ඕනේ. ඔක පුළුවන් තරම් වඩනකොට ඉබේ සිදුවෙන දෙයක් තමයි සම්මා දිට්ඨියට යෑම. ඒක තේරෙනවද? ඔය කියන සංකප්පේ චිත්තයක් කියන ධම්මානුපස්සනාව. අපි කරන්නේ මොකද්ද? ආස්වාදය ගැන මෙනෙහි කරා. ඒ සංකප්පයේ තුල සිදුවෙන දේ ඕකමයි. අර කියන චිත්තයම. ඔයගොල්ලෝ වෙන ප්‍රතිපත්තානේ චිත්තානුපස්සනාවක් හෝ වේදනානුපස්සනාවක් හෝ කායනුපස්සනාවක් වෙන දෙයක් කරත් ඔය සංකප්පයේ චිත්තේ වෙනස් වෙන්නේ ওই විදිහටමයි. තේරුණාද? නමුත් ඔයගොල්ලන්ට මෙහෙම වාසියක් වෙනවා දැම්ම අත ගහන්නවත් හිතන්නවත් ඕනේ නැහැ. බලන්න ඕනෙත් නැහැ, කතා කරන්න ඕනෙත් නැහැ, තරඟ කරන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ මේ භාවනාවක් දිනු කරනකොට ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ ඉඳලා ඕනනම් පටන් ගන්නක දිනු වුණාට පස්සේ. හැබැයි බොජ්ජංග දක්වා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ කායනුපස්සනාවෙන් බොජ්ජංග දක්වා ඒගොල්ලෝ දිනු කරා නම් ඔයගොල්ලන්ට වාසියක් වෙනවා. අර නීවරණ හඳුන ගන්න පුළුවන් ශනිකව ඕන මොහොතකදී හඳුනගෙන ඒක භාවනාවකට හැරෙන්නේ. ඒක එතකොට ධම්මානුපස්සනාව වඩන භාවනාවක් බවට හැරෙනවා. නමුත් ඒක අත්‍යවශ්‍ය නෑ. මොකද කරන්න ඕනද? මේ කරන භාවනාවෙනුත් යන්නේ ඒක තමයි. මේක තේරුණාද දැන්? ඔක දැන් බලන්නත් ඕනේ. ඔය ක්‍රමයට තමයි මේ ධර්ම මාර්ගය යන්නේ. මේක තමයි ක්‍රමය. ඒකට අපිට දැන් මේක විස්තර කරගන්න වෙනවා තව නීවරණ ගැන මම ඉස්සෙල්ලා විස්තර කරා. තවසක් ලබන දවස් සතිය අපි පංචස්කන්ධයේ තියෙන தත්ත්වය මොකක්ද කියලා සලකලා බලමු. තව මේකේ යන රටාව මේ යන පෙළ ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල. තේරුණා නේද? අන්නේ පෙළක් වැදගත්. ඒකෙදි තමයි අහු වෙන්නේ ඒගොල්ලන්ට අර ඉන්ද්‍රිය ධර්මයි, බල ධර්මයි, බොජ්ජංග ධර්මයි. තේරුණා නේද? ඒකෙන් මේ ඉන්ද්‍රිය ධර්ම ටික හඳුන ගන්න වෙනවා. මේකෙන් වෙන හානියක් තියෙනවා. වාසිය වගේ. මං හානිය නිකන් මතක් කරානේ එක තැනකදී. නේද? සති ඉන්ද්‍රියට ආපුවම ඒගොල්ලන්ට භාවනා එපා වෙනවා. සති නෙවෙයි අනිත් ඔක්කොම ඉන්ද්‍රියන් වලදී ඔය ගතිය තියෙනවා. නෑ ඒක අපි ලබන සතිය දාගමු. ඒකෙදි ලබන සතියේකොට කතා කරන්න වෙන්නේ අපිට පංචස්කන්ධයට වැඩි එහෙමනම් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්ම ටික කතා කරන එක වැදගත්. වෙලාව තින්නවා පංචස්කන්ධය ගැන කතා කරමු. දැන් මෙහෙම මේ පෙළ මේ පෙත ධර්ම මාර්ගයේ ඉගෙන ගත්තොත් ඒගොල්ලන්ට රැවටෙන්න ඕනේ නැහැ. තේරුණා නේද? කවුරු කිව්වා ක්‍රමය ඕකට වැටෙන්න ඕනේ. ඕකෙන් පිට ක්‍රමයක් මේ ශාසනයේ තියෙන්නේ නැහැ. මේ ශාසනයේ මේවා නැහැ. තේරුණානේ? මහායානයන් මේකෙම යනවා. කතා කරන්න වෙන විදිහට එච්චරයි වෙනස. දැන් ඒවා අපිට ඕනේ නේද? එහෙම ඕනේ අපිට පුළුවන් මේ ධර්මයේ දැන් ওই විදිහේ පෙළක් හොයාගත්තා. ඔයගොල්ලෝ හැබැයි නිකන් මේක තර්ක කරන්න අරගෙන වැඩක් නැහැ. ඒකෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ විදිහට භාවනා කරමින් ඉස්සරහට ගියොත් ඔයගොල්ලෝ දිනු වෙනවද නැද්ද කියලා තමන්ම දන්න. දැන් කොහෙද ඉන්නේ කියලා දන්න. තේරුණා නේද? තව මිනිස්සේ කිව්වට අනේ ඔයා ගොවන් වෙලා කියලා පිළිගන්නේ නැහැ ඒකට. දැන් නම් පිළිගන්න වෙනවා. තේරුණා නේද? දැන් එහෙම පිළිගරගෙන හොඳයි. වෙනේ වෙලා නම් හොඳයි. නැති වුණොත් මොකද වෙන්නේ එහෙම පිළිගන්න? නැදම වඩන්නේ. තේරුණා නේද? දැන් ඒක නිසා අපිට මේ හරි ධර්ම ක්‍රමයක් මේ වකවානුවේදී අවශ්‍යයි. හරි පෙළ ගැස්මක් අවශ්‍යයි. මම හිතන විදිහට මම මේ පැහැදිලි කරගෙන යන්නේ ඔයගොල්ලන්ට ඒ වගේ එක ක්‍රමයකට. මේ සතිපට්ඨාන සූත්‍රයේට ඔයගොල්ලන්ට තේරෙන විදිහට ඔයගොල්ලන්ගේ තියෙන ධර්මය හඳුනගන්න. නිකන් ඉන්නවා මේවා වැඩියෙන් මේවා වෙනවා කියලා දැන් Tamanටම තේරෙනවා. දැන් Taman ගැනම මේ අත්දැකීම් එක්ක ඉස්සරහට යනකොට මේ කියන කාරණා ඔයගොල්ලන්ට අත්දැකීම් පුළුවන් වෙනවා නිසා නැතුව මේ කාගේවත් රහසෙන් ගන්න ඕන දෙයක් ගුරු හරුකම් ගන්න ගුරු මුස්තියක් නෙවෙයි මේ කියන්නේ. තේරුණා නේද? මේ කියන දේ ධර්මයේ තියෙන ප්‍රතිපත්තිඥාන සූත්‍රයේ පැහැදිලි වෙනස. මම මේ කියන්නේ හුඟා
මේවා වඩපු අය එක්ක සාකච්ඡා කරලා ප්‍රායෝගිකව බලලා ලංකාවේ විතරක් නෙවෙයි විදේශීය වශයෙන් මේවම වඩපු අය එක්ක හුඟක් ලෙස අධ්‍යයනයක් කරනවා. තේරුණා නේද? ඒකින් හින්දා මේකේ වරදින්න පුළුවන් තැන තියෙයි. නමුත් ඒ වැරද්දත් ඔයගොල්ලන්ට හැදියි. මට බැරිද? මේම ගියොත් ඔයගොල්ලන්ට හැදියි. ඒක තමයි අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. මම හිතන්නේ අද ওই ටික තමයි මතක් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති ධම්මානුපස්සනාවේ තියෙන පෙළ සැකස්ම මොකක්ද? මේ අපි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 සංකප්ප කියන එක වෙනස් වෙන හැටි සම්මා වායාමය හා සම්මා සතිය වඩනකොට මේක අකාලිකයි කිව්වේ බුදුහාමුදුරුවෝ මෙතන තමයි අකාලික. තේරුණා නේද? ඒ කියන්නේ මේ වඩනකොට මෙතන වෙනස් වෙනවා. අර ඕසෝන් වගේ නෙමෙයි. ඕසෝන් ඉස්තර වගේ නෙමෙයි. අද වෙනකොට ලබන අවුරුද්දේ නෙමෙයි. එක අරමුණේ අංග 8ක් නේ. එක අරමුණ හින්දා උපදව අංග 8ක්. එහෙනම් ක්ෂණයක් තුල මේක වෙනස් වෙනවා. තේරුණා නේද? මේක දැනගෙන මේක වටහාගෙන ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට මේ ධර්ම කාරණා ටික තවතව පැහැදිලි වෙනකොට තනියෙන් භාවනා කරගෙන යන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. නේද? ඒක පුළුවන් වෙන්න ඕනේ. එතකොට ලොකු අමාරුවක වැටෙන්නේ නැහැ. නැත්නම් කියන එක අහන්න බෑ. කියන එක අහන්න ඕනේ. දැන් ඒකට ප්‍රයිවට් වෙනවා. අපිට යන්න බෑ. එතකොට කියන්නේ අනුන්ගෙන් අහන්න එපා කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. නමුත් සමුත් ඉන්නවා මේ සාකච්ඡාවේ යහපත් පැත්තකට අපි යන්නේ නැද්ද කියලා තීරණය කරන්නේ හැක්තාවක් Tamanටත් තියෙනවා. නැතුව දැන් එහෙම නැතුව ගියොත් අපි මොකද වෙන්නේ? ගැටලු සහගතයි. ආන්න ඒක විතරයි මේ වෙනස් කරන්න හදන්නේ. මම හිතන්නේ හැමෝටම උනන්දුවක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. අපි සෑහෙන දුරට මේ ධර්මයේ මහන්සි වෙලා තියෙනවා ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරලත් ඔයගොල්ලෝ තියෙනවා. එතකොට ඒවැත් තියෙන අඩුපාඩුවක් තියෙනවා ඒකත් හදා ගන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට යනකොට මේ ශාසනයට ඔයගොල්ලෝ ලොකු සේවාවක් කරනවා. තේරුණානේ? මේක තනියෙන් කරන දෙයක් නෙමෙයි. එහෙම හිතන්නවත් එපා. ඔයගොල්ලෝ මෙහෙම මහන්සි වෙනවා කියන්නේ අනාගතයේට මේක ඉතුරුවක් ඔයගොල්ලෝ කරන්නේ. මොකද අපි මේ ශාස්ත්‍රික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් යැතීමක ඉන්නේ. මේක ගොඩ ගන්න අධ්‍යාත්මික වශයෙන් බර වෙච්ච පිරිසක් ඉන්න ඕනේ. උනන්දු ඇති පිරිසක් ඉන්න ඕනේ. ඒතකොට ඔයගොල්ලෝ මේ උනන්දුවේ ඉන්නවා. ඒ උනන්දුව තියෙන නිසා ඔයගොල්ලන්ට ලේසියෙන් මේ ගමනේ ඉස්සරහට යන්න. ඒක හරියට ධර්ම කාරණා විතරයි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. හරි ක්‍රමෝනේ, තර්කානුකූල ක්‍රමෝනේ, තමන් ගැන තමන් අවබෝධ කරගන්න විදිහ yaadෙන්න ඕනේ. ඒ ටික ඉතින් හැකිතරම් දුරට මේ විදිහට සිදු කරමු. එහෙම හැකියාව හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන එහෙමනම් අවසන් කරමු.